ඉතින් කොහොමද ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද? හොඳින් ඉන්න තමයි ඕනේ. හොඳින් හිටියොත් තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ කාට හරි කියන්න පුළුවන් ස්වාමින් වහන්සේ ආශිර්වාද කළා කියලා. ඔයගොල්ලෝ හොඳින් නැත්තම් කොහොමද දැනගන්නේ උන්වහන්සේ ආශිර්වාද කළා තියෙනවා කියලා? එහෙනම් ඔයගොල්ලෝ හොඳින් ඉන්න අවශ්‍යයි. හොඳින් ඉන්න නම් ගොඩක් දේවල් තියෙනවා කරන්න. මම අද යම් දෙයක් කතා කරන්න යනවා උන්වහන්සේගේ වචනේ මැදහත්කාරකම් කරමින්. මෙතන මම කතා කරන්නේ rise and restore the anointing like Ezra. Ezra වගේ අපි පිපිදෙන්න අවශ්‍යයි. එස්රාගේ කාල පරිච්ඡේදයන් පිළිබඳව මම ඔබට කතා කරන්න යනවා. ඇත්තම කියනවා නම් මේ එස්රා කියලා කියන්නේ කවුද කියලාත් මම කතා කරන්න යනවා. එස්රා කියන්නේ හිටපු පූජකවරයෙක්. එතකොට මේ ආරෝන්ගේ වංශයෙන් පැමිණෙන්නේ අපි බැලුවොත් ආර්තාසස් පළවෙනි පර්සියාවේ නේද? මේ රාජ ආණ්ඩුකාරයේදී තමයි මේ එස්රාගේ මේ පිහිටුවීම අපි ගොඩක් දුරට ආරංචි වෙන්නේ මේක ස්වාමීන් වහන්සේ අවුරුදු 80කට පස්සේ මොකක්ද ඒකට කියන්නේ මේ එක්සයිල් එක බබිලෝනිය පිටුවහල් වීමත් එක්ක මොකද යුද්ධාවේ හිටපු සීනම සෙනග බබිලෝනියේ දෙවනි රජ විසින් මොකද කරේ දැන් ඔය පවතින මොඩර්න් ඉරාක් කියලා කියන්නේ මොඩර්න් ඉරාක් කියලා කියන්නේ මේ දැන් ඔය අපි කතා කරන බබිලෝනිය. දැන් මේ බබිලෝනියට පිටුහල් කරනු ලැබුවා. දැන් මොකද උනේ දේවමාලිගාව ගිනි තිබ්බා වගේ ගොඩාක් දේවල් වුණා ඒ කාලේ. නමුත් මේ එස්රා කියන මේ අනාගත වතුරුවරයා එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ පූජකතුමා එයාට ලොකු ඇදහිල්ලක් තිබුණා දෙවියන් වහන්සේත් එක්ක. ඔබ කැමති එස්රා වගේ වෙන්න. එතකොට මේ එස්රා කියලා කියන්නේ ඇත්තම කියනවා ආරෝන්ගේ වංශයෙන් මේ පූජක පෙළපතකින් එන කෙනෙක් කියලා දෙවියන් වහන්සේගේ වචනේ වදාරද්දී හොඳ අපි දෙවියන් වහන්සේගේ වචනේ තේරුම් අවබෝධයට පත් වෙද්දී අපිට තේරුම් අවබෝධයට පත් වෙන්න පුළුවන්. අනිත් කතන්දරේ තමයි මේ එස්රා සම්බන්ධව එස්රා මේ දෙවියන් වහන්සේගේ විවස්ථාව නැවත පිහිටවනවා ඊශ්‍රායලයේ. ඒතකොට ඒවකට හිටපු දාරියුස් කියන මේ රජතුමා තමයි එස්රාට අවසර දෙන්නේ අන්තිමේදී මේ දේවමාලිගාව ගොඩනගන්න. දැන් මේ වගේ ආදි වශයෙන් ගොඩක් දේවල් එස්රා පොතේ තිබෙනවා. නමුත් මම අපිට කියන්න කැමති එස්රාට මම කතා කරන්නේ නැත්තම කියනවා නම් ඔබ කැමතිද එස්රා වගේ පිපිදෙන්න? එස්රා නේද දේශීය මිනිසයන් ඉදිරියේ යම් කිසි දෙයක් කරා. තව මොසෙස් කරා, දානිමිත්තුමා කරා, දානියෙල් කරා, කොයි කෙනෙකුත් අනාගත වතුරවරු කරා. නමුත් මේ එස්රාගේ චරිතය ගත්තාම මේක විශේෂ දෙයක් තිබෙනවා. මොකද මේ එස්රා ඔහුගේ හදවත පිළියෙල කරගත්තා. එස්රා නේද අපි බැලුවොත් 7 වෙනි පරිච්ඡේදය 10 for Ezra has prepared his heart to seek the law of the Lord. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ විවස්ථාව සොයන්ට එස්රා යාගේ හදවත පිළියෙල කරගත්තා කියලා කියනවා. ඒ වගේම and to teach statutes and ordinances in Israel. දෙවියන් වහන්සේගේ ආඥා 50 ඊශ්‍රායල් නේද? උගන්වන්න. දැන් මේ එස්රා 7:10 අපි දකිනවා හදවත පිළියෙල කර ගැනීම. හදවත පිළියෙල කරගත්තොත් තමයි පුළුවන් වෙන්නේ අපිට දෙවියන් වහන්සේ ඉදිරියේ අන් අයට උන්වහන්සේගේ වචනේ කතා කරන්න බෙදා ගන්න. අපේ හදවත පිළිවෙල අපි සරු නේද? බිමක ඉඳලා පටන් ගන්න ඕනේ. දැන් එස්රා එවැනි කෙනෙක්. අපි ගොඩාක් දුරදී අපි අනාගත වතුරුවරු ගැන අහලා තිබෙනවා. එස්රා මුලින්ම එයා කලබල වුණේ නැහැ. එයා හැමදේටම දෙවියන් වහන්සේ ඉදිරියේ එයා කාලයක් බලාගෙන හිටියා. දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාවට දාන්න. අනිත් කතන්දරේ තමයි එයා දෙවියන් වහන්සේගේ ආඥාපනත් ඉස්සලා පැවැත්තුවා මිනිසයන්ට දෙවියන් වහන්සේගේ වචනේ උගන්වන්න කලින්. එයා හරි තැනක හිටියා. ඒක දැන් අපි බලන්න යනවා. අපි දෙවියන් වහන්සේගේ හදවත උන්වහන්සේගේ වචනේ ඉදිරියේ පිළියෙල කරගන්න අවශ්‍යයි. මොකද එස්රා එයාගේ හදවත පිළියෙල කරගත්ත දෙවියන් වහන්සේගේ විවස්ථාදාරය ඉගෙන ගනිමින් එයාගේ හදවත පිළියෙල කරගත්තා. දෙවියන් වහන්සේ ඉදිරියේ පිපිදීමට එයා කලබල වුණේ නැහැ පිපුදවන්න ඕනි කියලා. එයා එයාගේ හදවත පිළියෙල කරගත්තා. දෙවියන් වහන්සේ කෙරේ විශාල පිපාසයක් ඔහුට තිබුණා. ඒ වගේම දෙවියන් වහන්සේ තුල රැදවල් දෙකේ එස්රා මොකද කරේ උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරා. හිතනම අපිට කියන්න කැමති අද ගොඩක් මිනිස්සු නේද ආශ්චර්යයන් හොයනවා. එතකොට මේ දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියාව හොයනවා. වැරදි නෑ. හොඳයි. නමුත් ඉස්සෙල්ලා අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? සත්‍යතාවය. අපි සත්‍යතාවයේ මුල තුල ගොඩනගන්න අවශ්‍යයි. ඔබ සත්‍යතාවයේ මුල තුල ගොඩනගනොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ මේ එස්රා වගේ හදවත පිළියෙල කරගෙන ඊට අනතුරුව දෙවියන් වහන්සේගේ වැඩේට යෙදී සිටින්න. ඔබ සමහරකට දේවදාසයෙක් නම් ඔබට හොඳ හැටි තේරුම් ගන්න පුළුවන් අපි
නේද සමහර කෙලාදී සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා ප්‍රසිද්ධ වෙන්න. සමහර කල අපි සමාජ මාර්ගය පාවිච්චි කරනවා සමහර තැන්වලදී දෙවියන් වහන්සේ ඉදිරියේ යම් කැපිපේන දෙයක් කරන්න. නමුත් උන්වහන්සේට අවශ්‍ය කරන්නේ ඒක නෙමෙයි. උන්වහන්සේට ඕනේ සමාජ මාධ්‍ය හරි මොනියම් ස්ථානයක හරි උන්වහන්සේගේ වචනය දේශනා කරනවා නම් උන්වහන්සේගේ වචනය බෙදා ගන්නවා නම් රට රාජ්‍ය ඉදිරියේ ඒ අය ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ වචනේ පවත්වන්න අවශ්‍යයි. ඒ වචනේ තුර රැඳෙන්න වචනේ ක්‍රියාවට දාලා ඒ දේ කරන්න අවශ්‍යයි. එක්ස්ට්‍රා කියලා කියන්නේ එවැනි කෙනෙක්. එතකොට අපි බලනවා සාමුවෙල් තුමා එවැනි කෙනෙක්, ඉස්රායෙල් එවැනි කෙනෙක්. එතකොට අපි යරමියා බැලුවොත් එවැනි කෙනෙක්, එසායා තුමා මෙවැනි මම ඒ අය ගැන මම කතා කරන්න යනවා. විශේෂයෙන් මම මේ සඳහන් කරන්නේ මේ එස්රා අනාගත වත්රුවරයා එහෙම නැත්නම් පූජකවරයා ගැන. අනිත් එක තමයි බයිබලයේ කියන යාකෝබ් පොතේ පළවෙනි මොකද්ද පරිච්ඡේදයේ 202 වෙනි වගන්තියට අපි ගියොත් එතන කියනවා but be doers of the word and not hearers only deceiving yourselves වංචාකාරනේ ඔබ වංචා කරගන්න යන්න එපා. මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාවට දාන අය බවට පත් වෙන්න. මොකද දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාවට දාන අය බවට පත් වෙන්න. ඒක නිකන් අර අසන්නෝ බවට පත් වෙන්න එපා. අහලා ටිකක් නේද අර ගිරව වගේ නැවත කිය එහෙම නෙමෙයි. ස්වාමින් වහන්සේගේ වචනේ කිරීම තුලින් තමයි දේව ආශිර්වාදය අපිට භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම ගොඩක් නේද මිනිස්සුયો කරන්නේ අද දේව වචනය කෝට් කරනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? දේව වචනය ඒගොල්ලෝ අරගෙන නැවත කතා කරනවා. නමුත් දේව වචනේ ඒගොල්ලෝ පිහිටවන්නේ නැහැ. දේව වචනේ අරගෙන නැවත කතා කරන්න එපා. ඔබ දේව වචනේ පිහිටන කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම අපි සත්‍යතාවය උගන්න අවශ්‍යයි මේ කැළඹිලා තියෙන ලෝකයට. මේ මුලාවේ ඉන්න ලෝකයට අපි සත්‍යතාවය උගන්වන්න ඕනේ. මොකද සත්‍යතාවය දෙවියන් වහන්සේගේ ආඥාපනක් තමයි උන්වහන්සේගේ පොරොන්දු ප්‍රකාරය තමයි මේ සත්‍යතාවයන්. අපි නේද? ඒ දේවල් උගන්වන්න ඕනේ. ඒ වගේ මිනිසයන්ට මේ දෙවියන් වහන්සේගේ වචනය අමතක වෙලා තිබෙනවා. මොකද්ද මේ අමතකුනේ ඇයි? මොකද හේතුව? අධිකතර පීඩනය නිසා, පීඩාව නිසා. මොකද මේ දෙවියන් වහන්සේගේ වචනය අමතක වෙනවා. මිනිසයන්ට පීඩා පැමිණෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ එපා කියන දේ කරන නිසා නේද? අපි දැන් ඉස්සලා බැලුවොත් එස්රාගේ කාල පරිච්ඡේදයන් හිදී එස්රාව නේද ස්වාමින් වහන්සේ පිහිටවන්නේ ඊශ්‍රායල් සෙනග නැවත ජෙරුසලමට ගෙනියන්න. ඒ විතරක් නෙමේ ජෙරුසලම තුල ඒ විනාශ කරලා තිබෙන ඒ දේවමාලිගාව සොලොමන් රජතුමා විසින් නිපදවපු සාදපු ගොඩනගපු දේවමාලිගාව නැවත ප්‍රතිස්ථාපනය කරන්න එස්රාව කැදවනවා. එතකොට මේක මම කිව්වා මේක ක්‍රිස්තු පූර්ව මේ 400 ගණන් වල සිද්ධ වෙච්ච දෙයක්. ඒ වගේම පස්වෙනි සියවසේ තමයි මේක අපේ ඉතිහාසයට ගියොත් සඳහන් වෙන්නේ. ඔබට තේරුම් ගන්න අවශ්‍යයි ගුරුවරයෙක් නම් ඉස්සලා මොකද කරන්නේ? ඔබ ගුරුවරයෙක් නම් සත්‍යතාවය දැනගන්න ඕනේ. ඒ වගේම මේ අපි මේ දැන් අපි ශ්‍රී ලංකාව නේද අපිට අවශ්‍යයි රිස්ටෝර් කරන්න ක්‍රිස්තුස් වහන්සේගේ ඉදිරියේ. මොකද හැම මිනිසයාම දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රතිස්ථාපනය වෙන්න අවශ්‍යයි. ඒතර මං උනත් දෙවියන් වහන්සේගේ වචනේ ඔබත් එක්ක බෙදාගන්නේ මොකද ඒකේ තියෙන අවශ්‍යතාවය? ඔබව ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ප්‍රතිස්ථාපනය කරන්න. ඔබ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සම්පූර්ණ උන්වහන්සේගේ මුල් ඇදලා ඔබව සත්‍යතාවයට වෙනස් කරන්න තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනේ අපි ඔබත් එක්ක බෙදාගන්නේ. මොකද පසුතැවිල්ලට සහ ප්‍රතිස්ථාපනයට පමුණුවන්න නැවත නේද තිබිච්ච විදිහට පමුණුවන්න. මොකද්ද උන්වහන්සේ මොකද්ද තිබුණේ? ආදම් සායව නේද එවකට අමරණීයභාවයේ තුල පාපය නොලත් අය හැටියට සිටියා. එතකොට ඒගොල්ලෝ තුල සුද්ධතාවය තිබුණා. එතකොට නැවත ඔබ ගේන්න යන්නේ කොහෙටද? සුද්ධකමට කියලා මම කියන්න කැමතියි. ඒ වගේම අපි මේ එස්රා පොතේ ඔබ බැලුවොත් 9 වෙනි පරිච්ඡේදයේ 6 එතන මේ වගේ ආකාරයේ දෙයක් ප්‍රකාශ කරනවා. I am too ashamed and disgraced by God to lift up my face to you because our sins are higher than our heads and our guilt has reached to heavens. මෙතන බයිබලයේ මම සිංහලෙන් කියන්නම් දෙවියන් වහන්සේට හිස ඔටවන්නවත් ලැජ්ජයි. මොකද මේ පාපය නේද මේ ගොඩක් ඉහලින් හිසටත් ඉහලින් පැතිර ගිලා තිබෙනවා මේ පාපය. ඒක නිසාම ලැජ්ජයි කියලා කියනවා. ඒක ස්වර්ගයටත් වඩා ඉහළින් ගිලා තිබෙන දෙවියන් වහන්සේ ඉදිරියේ මේ මිනිස්සුયો කරලා තියෙන මේ පාපය. ඒතර මේක ඒස්රා කාල වකවාණු වලදී ඒක දැනුවත් වෙනවා. ඒ මොකද කියන්නේ ඒස්රා ඊට පස්සේ ඒස්රා ඇත්තම කියනවා හඩා වැළපෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ. මේ ඊශ්‍රායල් සෙනග ගැන. ආයි ස්වාමින් වහන්සේ නේද යාච්ඡා කරනවා. මොකද පිපිදීමක් ඇති කරන්න. ඒ වගේම මේ ඊශ්‍රායල් දේශයේ ඉන්න රජවරු නේද සමාදානයේ සම්මුතියට පැමිණෙන්න සියලු දෙනා ඒකත්වයකට පැමිණෙන්න. ඒ වගේම මේ දේශය වෙනස් කරන්න මේ මිනිස්යන්ගේ කැරණු බිඳුණු සිත් නේද වලින් ඒගොල්ලන්ව සම්පූර්ණ සුවපත් කරන්න. දැන් මෙතන බැලුවොත් මේ ගොඩක් දේවල් තියෙනවා. ලේකම් පොතේ අපි බැලුවොත් දෙක ලේකම් 7:14 කියනවා if my people who are called by my name will humble themselves නේද?
එතන කතා කරන්නේ මොකද්ද? උන්වහන්සේගේ සෙනග නේද? උන්වහන්සේගේ නාමයේ හඩගසන සෙනග යටත් වුණොත් උන්වහන්සේ ඉදිරියේ එතන කියන දේශයේ සුව කරනවා කියලා. දැන් අපි මේ වචනේ නේද? එතන පොඩ්ඩක් කල්පනා කරමු. ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබට ස්වාමින් වහන්සේට කීකරු වෙන්න පුළුවන් උන්වහන්සේගේ වචනේට. ඔබව ස්වාමින් වහන්සේ නිදහස් කරන්න යනවා. මේ පසුතැවිල්ල නැතුව අපිට දෙවියන් වහන්සේත් එක්ක සමාදානය වෙන්න බෑ. ඒක ලොකු ગેප් එකක් එනවා. නේද? අපිට පසුතැවිල්ල අවශ්‍යයි සම්පූර්ණ දෙවියන් වහන්සේත් එක්ක සමාදානය වෙන්න. හැබැයි අපි මේ සමාදානය වුණාට පස්සේ නේ ඉස්රා කතා කරනවා. මොකද්ද ඉස්රා කියන්නේ? දෙවියන් වහන්සේ එයාට කරුණාව දෙනවා. මොකද්ද? එවකට හිටපු රජතුමා දාරියුස් රජතුගෙන් මොකද්ද? එයාට කරුණාව ලැබෙනවා ඒ දේවමාලිගාව නැවත ගොඩනගන්න. එතකොට මිනිස්යන්ව නැවත පිහිටවන්න. ආයි දේවමාලිගාව තුල ඒ මිනිස්යන් එක්ක දෙවියන් වහන්සේ එක ගිවිස ගන්න. එයාට පුළුවන් වෙනවා. ඒතර පොඩ්ඩක් තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ කැමතිද මේ එස්රා වගේ වෙන්න? එස්රා වගේ හදවත පිළියෙල කරගන්න. එස්රා වගේ කීකරු වෙන්න. එස්රා වගේ නේද සත්‍යතාවයේ උගන්වන්න. එස්රා කරා වගේ මිනිස්යන්ව පසුතැවිල්ල පමුණවන්න. ඒ වගේම අනුග්‍රහය තුල ගමන් කරන්න ඔබ කැමතිද? අන් අයවත් නේද අනුග්‍රහය තුල ගමන් කරවන්නට ඔබ නේද කැමතිද? එහෙනම් අපට කියන්න කැමති. එහෙනම් මොකද වෙන්නේ? කලබල වෙන්න එපා. ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ උන්වහන්සේට යටත්ව උන්වහන්සේගේ වචනේ සාපිපාසා ඇතුව සිටින්න නියම කාලයේදී නේද උන්වහන්සේ ඔබ උසස් කරනවා කියලා උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා. ඔබ ඒ අල්ලගන්න යක්ෂයාට විරුද්ධව සිටින්න. නේද? දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. උන්වහන්සේට ඉඩ දෙන්න ක්‍රියා කරන්න. හැම වෙලේම උන්වහන්සේට ඔබ ඉඩ දුන්නොත් තමයි උන්වහන්සේට ක්‍රියා කරන්න පුළුවන් ඔබේ ජීවිතේ. ඔබ ඉඩ දෙන්නේ නැතුව දෙවියන් වහන්සේට කිසි දෙයක් කරන්න බෑ. එහෙනම් නිශ්ශබ්ද වෙන්න. ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ නිශ්ශබ්ද වී උන්වහන්සේගේ මුහුණ සොයන්න. ඒ විට ඔබට පුළුවන් වෙනවා දේශය වෙනුවෙන් යම්සි දෙයක් බලාපොරොත්තු වෙන්න. මොකද්ද? මේ දේශයේ ප්‍රතිස්ථාපනය සහ මේ දේශයේ පිපිදීම උදෙසා එස්රා අනාගත වත්තරයාගේ ආලේපය වගේ නේද? එස්රා අනාගත වත්තරයාගේ ආලේපය අපිට අවශ්‍යයි. අපි ස්වාමින් වහන්සේ අපිට ඒක දීලා තියෙනවා දැනටම. ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඒ ආලේපයෙන් පිරීති යන්න ඔබ කැමති නම් මොකද කරන්න ඕනේ? ඔබ නිශ්ශබ්දව ස්වාමින් වහන්සේ කෙරේ බලාගෙන ඉන්න අවශ්‍යයි. ජේසුස් පීඨයි. ප්‍රශංසා වේවා. හලෙලූයා.